2026 මැයි මාස 21 වන අද දිනය තුළ මේ වනතෙක් කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කුමනාරින්ද සිදුවුණේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. මේ වන විට කොටස් වෙළඳපොළෙහි ධනාත්මක වර්ධනයක් වාර්තා වේ. මේ වනතෙක් සමස්ත මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කළ විට එය උදෑසන පටන් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට 100.2.9ක ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ලබන අතර ඒකක ලෙස ඒකක 62.72ක ඉහළ යාමකි. මේ වන විට සමස්ත මිල දර්ශකයෙහි ඒකකගේ සිටහන් වනුයේ ඒකක 21,451.77ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL20 මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කළ විට එය උදෑසන පටන් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට 100.2.1ක ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ලබන අතර ඒකක ලෙස ඒකක 12.65ක ඉහළ යාමකි. මේ වන විට S&P SL20 මිල දර්ශකයෙහි ඒකකගේ සිටහන් වනුයේ ඒකක 6,046.65ක් ලෙසයි. එමෙන්ම මේ වනතෙක් සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.32ක් ලෙස වාර්තා වනවා. එබැවින්ම මේ වනතෙක් ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කරනු ලබන කොටස් පිළිබලින් Union Chemicals ලංකා, Apocastan Plantations, Sublogic Holdings, Lanka Ventures සහ Small Holder Factories වාර්තා වනවා. එමෙන්ම මේ වනතෙක් ප්‍රතිශතාත්මකව වැඩිම මිල පහළ යාමක් වාර්තා කළ කොටස් පිළිබලින් Abans Finance, Serendip Land, Helaparal Holdings, Radiant Gems International සහ Hales Leisure ලෙස වාර්තා වනවා.